ඉතින් ඔයත් මේකට දන්නේ නැති මේ Temu කියන app එක ලංකාවට completely items delivery කරනවා. මේක අපිට ලැබිලා තියෙන ලොකුම advantage එක. මේ වීඩියෝ එකකින් actually කතා කරනවා මේ Temu එකේ තියෙන වාසි සහ අවාසි. ඒකින්ද වීඩියෝ එක skip නොකර ඉවර වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතාව වෙන්නේ වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් දැම්ම like එකක් දාගෙන මගේ channel එක තමයි subscribe කරලා නැත්නම් පොඩි වෙලා කරන් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් notification bell icon එකත් all දාගෙනම අපි එනම් අද වීඩියෝ පටන් ගමු. අපි මුලින්ම Temu එකේ තියෙන වාසි කතා කරලා ඉමු. පළවෙනි ටිප් එකකට කතා කරන්නේ මේ Temu එකෙන් item එකක් order කරනකොට item එකට පල්ලෙහාන් හරිනවා. ඒක අපේ ගෙදරට එන්න යන දවස් ගාන මම නිදිසුණක් ඇටියට දවස් 14ක් ගන්නම්කෝ. item එකේ price එක රුපියල් 500ක් එනවා. එතකොට අපිට දවස් 14 වල පහ වුණොත් item එක එන්න නැත්නම් item එක ලැබුණ නැතිම වුණොත් අපිට රුපියල් 500න් භාගයක්. ඒ කියන්නේ රුපියල් 250ක් අපේ account එකට refund කරනවා. හැබැයි ඒක අපිට ආයි අතට ගන්න බෑ. ආයි අපි Temu එකෙන් item එකක් order කරොත් විතරයි ඒ 250ත් add කරලා අපිට item එක order කරන්න පුළුවන්. ඒක අපිට Temu එකෙන් දීලා තියෙන ලොකුම advantage එකක්. හරි guys, මම දෙවෙනි tip එක හැටියට කතා කරන්නේ මේ Temu එකේ items වල ගාන ගොඩක් අඩුයි. ඒක මම දැනගත්තේ මම දරාස් එකේ neon LED strip එකක් බැලුවා. ඒක රුපියල් 600ක් විතර වුණා. මම ඒ පාර AliExpress එකෙත් බැලුවා. ඒක රුපියල් 500ක් 550ක් විතර වුණා. ඒ පාර මම Temu එක පැත්තට ගිහිල්ලා බැලුවාම 400ක් විතර වෙනකොට අපිට neon light එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එතනින්ම තමයි මම දැනගත්තේ මේ Temu එකේ price එක ගොඩක් අඩුයි කියලා. ඒ guys මම තුන්වෙනි tip එක හැටියට කතා කරන්නේ මේ Temu එකේ ගොඩක් වෙලාවට free shipping. ඒ කියන්නේ free delivery තියෙනවා. දරාස් එකේ ඒ delivery charges රුපියල් 250ක් විතර වෙනවා. AliExpress එකෙත් එහෙම ගොඩක් වෙලාවට delivery free දෙනවා. free delivery දෙන්නේ නැති වෙලාවක් තියෙනවා. හැබැයි Temu එකේ නම් ඔක්කොම වගේ items free delivery තමයි කරන්නේ. ඒකත් Temu එකේ තියෙන ලොකුම advantage එක. මේ ඔක්කොම tip ටික පොඩි tip. මම හතරවෙනි tip එක හැටියට කතා කරන්නේ මෙන්න මේ Temu එකේ ගොඩක් වෙලාවට discounts තියෙනවා. AliExpress දරාස් එක සසඳලා බලද්දි Temu එකේ ඊට වඩා වැඩියෙන් discounts තියෙනවා. අපිට මේ ළඟකදී welcome deal එකක් ගන්න ලැබුණා Temu එකෙන්. welcome deal නිවනසි bonus ඒ වගේ ගොඩක් discounts තියෙනවා. Temu එකේ තියෙන actually කියනවා වාසි අවාසි. ඉතින් මම වාසි 4ක් කිව්වා. දැන් අපි එහෙනම් බලමු අවාසි පැත්තට ගිහිල්ලා මොන වගේ අවාසි ටිකක්ද තියෙන්නේ කියලා. මම අවාසි පැත්තෙන් පළවෙනිම කතා කරන්නේ මේ item එකක් price එක අඩුයි. රුපියල් 100 200 වෙන්නත් පුළුවන්. අපි 100 200 ඒවා ඒත් අපිට order කරන්න බෑ. මොකද අපිට 1500ක් 1800ක් විතර complete වෙනකන් අපිට item එක කියන්නේ add කරගන්න ඕනේ. අපි හිතමුකෝ neon light එක රුපියල් 350යි. ඔහොම 1000 ගානකම් මේ items add කරගෙන තමයි අපිට මේක order කරන්න වෙන්නේ. ඒක නම් ඉතින් ටිකක් අවාසි, ටිකක් නෙමෙයි ගොඩක් අවාසි. මොකද මේ Temu එකේ price එක අඩු වුණාට අපිට 1800කට වඩා ඉහළින් තමයි ඒ කියන්නේ item ටිකක් delivery කරන්න වෙන්නේ. ඉතින් item ගොඩක් ලැබෙනවා. ඒක අවාසියක්. දෙවෙනි tip එක විදිහට කතා කරන්නේ මේ අපි දාන order එකක් ගොඩක් කාලයක් යන්න පුළුවන් ගෙදරට එන්න. මොකද ඒ Temu කියන app එක චීනයේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ චීනයේ ඉඳන් ශ්‍රී ලංකාවට එනකොට මාසයක් දෙකක් විතර යන්න පුළුවන්. ඒකින්ද අපිට කියන්න බෑ. ඒත් හැබැයි අපිට මේ refund කරන රුපියල් 500ක item එකක් order කරොත් අපිට රුපියල් 250ක් විතර account එකට refund කරනවා. ඒකත් ඉතින් එච්චරම වාසියක් නෙමෙයි. හැබැයි sure නෑ item එක අතට මෙනකම්. මම තුන්වෙනි tip එකකට කතා කරන්නේ මේ Temu එකේ item වල ගුණාත්මක භාවය. අපිට කියන්න බෑ Temu එකේ item ගොඩක් හොඳ වෙන්න පුළුවන්. හැබැයි චීනී ඉඳන් ශ්‍රී ලංකාවට නැවෙන්නේ. නැවෙනකොට බඩු තැලිලා එහෙම වෙලා ගුණාත්මක භාවය නැති වෙලාම යන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැතුවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට item එකේ ගුණාත්මක භාවය බලලා ඔයා Temu එකෙන් item එකක් order කරන්න. හතරෙන් tip එක හැටියට කතා කරන්නේ මේ Temu app එකේ දරාස් AliExpress වගේම scam ads play වෙනවා. අපිට iPhone 16 Pro Max එක රුපියල් 20000කට විතර ගන්න පුළුවන් කියලා Temu එකේ තිබ්බ මම දැක්කා. ඒක අපිට පෙන්නනවා උඩින් scam ads කියලා. ඒකට රැවටෙන්න එපා. ඒ sellers ලම්ම තමයි මේ item එක දාන්නේ.
අපිට item එක රුපියල් 20000 අපිට 20000ට අලාභ බඩුවක් එන්න පුළුවන් ලාභ බඩුවක් එන්න පුළුවන් කොහෙත්ම නම් 20000ට iPhone එකක් iPhone 16 Pro Max එකක් ගන්න බෑ අඩුම iPhone 7 Plus එකක්වත් ගන්න බෑ මේ 20000කට නම් ඒකින්ද scam ads වලට මේ Temu එකේ තියෙනවා ඒකින්ද scam ads වලට රැවටෙන්න එපා hi guys වාසි වලට ටිප් 4යි අවාසි වලට ටිප් 3යි මම දන්න තරමින් නම් තියෙන්නේ ඔයා තවත් ඒව දන්නවා නම් වාසි අවාසි පල්ලෙන් කමෙන්ට් කරන් යන්න ඒක මටත් ඔයාටත් කරන උදව්වක් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ මේ අවාසි පැත්තෙන් ගත්තොත් නම් AliExpress එකයි Temu එකයි දෙකම එක වගේ මොකද scam ads AliExpress එකෙත් play වෙනවා තව අපිට item එක අතට එනකන් sure නෑ ගුණාත්මක භාවය item එක අතට එයිද කියලා ඉතින් මම නම් කියන්නේ Temu එක හොඳයි කියලා මොකද මේ AliExpress එකෙන් item එක ආවේ නැති වුණොත් එහෙම රිෆන්ඩ් කරන්නේ නැහැ ඩොලර් එකක්වත් ඒකින්ද මම නම් කියන්නේ Temu හොඳයි කියලා ඔන්න ඔක තමයි අද වීඩියෝ එක වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා වීඩියෝ එක ගැන හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කමෙන්ට් එකක් දාන්න යන්න ඊළඟට ඕන වීඩියෝ මොකද්ද කියලා මොකද මට වීඩියෝ අයිඩියාස් නැහැ මම ටෙක්නික් වීඩියෝ හින්ද කරන්නේ එච්චර එහෙම වීඩියෝ අයිඩියාස් නැහැ ඒ වලට ඒකින්ද පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන් ඊළඟට ඕන වීඩියෝ එක මොකද්ද කියලා අනිවාර්යෙන් මම මේ වීඩියෝ එක ගේනවා එහෙනම් මම අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා